හලෝ ගුඩ් මෝනිින් සෝ අද මම ගොඩක් ස්පෙෂල් ඉවෙන්ට් එකකට තමයි රෙඩි වෙන්න යන්නේ. ඒ තමයි හෝලි ෆෙස්ටිවල්. සෝ හෝලි ෆෙස්ටිවල් එක මාර්ච් 4th තමයි තියෙන්නේ. නමුත් මාර්ච් 1st ඉඳලා 4th වෙනකන් ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා මේ බැංගලෝර වල. අපි හිතුවා අද යන්න කියලා. කියන්නේ මාර්ච් 1st එකේ. මොකද 4th කියන්නේ වීක් ඩේ එකක් නේ. එතකොට මටයි බිබින්ටයි දෙන්නටම වැඩ තියෙනවා. අපිට වීක් ඩේ එකේ යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතුවා අපි අද යමු කියලා. ඉතින් හෝලි ෆෙස්ටිවල් එකට රෙඩි වෙනකොට කලර්ෆුල් වෙන්නත් ඕනේ. ඒකේ වයිට් තියෙන්නත් ඕනේ. ඉතින් මම ඒ වෙනුවෙන් ලස්සන ඩ්‍රෙස් එකක් රෙඩි කරලා තියෙනවා. and also සුපුරුදු විදියට මගේ ස්කින් රුටින් එක කරලා and lip balm එක දාලා මගේ ස්කින් එක මේකප් කරන්න කලින් මම රෙඩි කරලායි තියෙන්නේ. අද මම හෝලි වලට ඩ්‍රෙස් කරන හෝලි ෆෙස්ටිවල් එකට ඩ්‍රෙස් කරන ඩ්‍රෙස් එක ගැන කිව්වොත් අතරම දැන් වෙන ෆන්ක්ෂන් එකකට යනකොට අපි රෙඩි කරන ඩ්‍රෙස් එකකට වැඩිය හෝලි එකට ගොඩක් හිතන්න වෙනවා. මොකද මේ ඩ්‍රෙස් එක අපි නැවත දාන්න වෙන්නේ නැහැ. ඒකට rest in peace කියන්න වෙනවා. මොකද ඒකට කලර්ස් වැදෙනවා. ඊට පස්සේ අපිට ඒක යූස් කරන්න වෙන්නේ නැහැනේ. ඉතින් මගේ තියෙන මම කලින් ගොඩක් යූස් කරපු මොකක් හරි white top එකක් දාගෙන යනවා කියලා තමයි හිතුවේ. නමුත් මගේ ඒ tops මම ගොඩක් කැමතියි. ඉතින් ඒක මම ස්පොයිල් කරගන්න කැමතිත් නැහැ. ඒ වගේම මම ගොඩක් වියදම් කරන්න කැමතිත් නැහැ. මොකද අද මේ එක සැරයක් අඳින ඩ්‍රෙස් එකකට ගොඩක් වියදම් කරන්න කැමතිත් නැහැ. ඒ නිසා මට අඩුම ගානට ලස්සන ඩ්‍රෙස් එකක් ලැබුණා. ඒ ඩ්‍රෙස් එක මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ලොන් කුර්ති එක. white ලොන් කුර්ති එක. ඔයාලට දැක්කම බලා ගන්න පුළුවන්. ඒක අතරම හරිම ලස්සනයි. සෝ මේ ඩ්‍රෙස් එක මට කීයද ලැබුණේ කියලා ඔයාලා ගෙස් කරන්න. ඇත්තටම INR 350කට මම මේ ඩ්‍රෙස් එක ගත්තේ. මේකේ ඔරිජිනල් amount එක 499. සෝ මේකට මට ඕලි ෆෙස්ටිවල් ඔෆර් එකක් ලැබුණා 30%. මොකද මම මේ shop එකේ member කෙනෙක් නිසා. සෝ මට 499 වලින් 30% ඔෆර් එක ගියාට පස්සේ ඩිස්කවුන්ට් එක ගියාට පස්සේ 350 රුපිය INR. ඒ කියන්නේ 350කට ලංකාවේ සල්ලි වලින් ගත්තොත් nearly 1200 වගේ වෙනවා. සෝ මම හිතුවා හරි කමක් නෑ 1200 කියන්නේ ඉතින් ලොකු ගාණක්. ඒත් කමක් නෑ මේක මම අද එක දවසකට ඇඳලා මේකට මම rest in peace කියනවා කියලා හිතුවා. සෝ මේ টොප් එකට මම කලින් තිබුණු pink pant එකකුයි and ඒ වගේම purple and pink shawl එකකුත් මම දානවා කියලා හිතුවා. මොකද හෝලි කියන්නේ colours නේ. සෝ ඒක colourful වෙන්න ඕන නිසා අනික ඒ pant එකටයි shawl එකටයි colours වැදුනොත් මට ඒක ආයෙ reuse කරන්න පුළුවන්. නමුත් මේකට නම් අදින් පස්සේ මට යූස් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ ඩ්‍රෙස් එක ඇඳගෙන යනවා කියලා තීරණය කළා. ඒත් එක්කම දැන් ඩ්‍රෙස් එක විතරක් ඇඳාම දිනේ එකට අරියන ජුවල්ස් තියෙන්නත් ඕනේ. ඉතින් අද ෆෙස්ටිවල් එකක් නිසා මම හිතුවා ටිකක් හෙවි ජුවල්ස් දාමු කියලා. නමුත් ගොඩක් වෙලා ඉන්න ඕනේ. ඒකට ගොඩක් weight එක නැති හෙවිලස් ඉයරින් එකක් වෙන්න ඕන නිසා මම මෙන්න මේ ඉයරින්ස් දෙක අද මේ ඩ්‍රෙස් එකට දානවා කියලා හිතුවා. ඒ වගේම ඒකට ලස්සන ස්ලිපර්ස් තියෙනත් එපා. සෝ මම හිතුවා යනකොට මම මේ ස්ලිපර්ස් දෙක ඒ ඩ්‍රෙස් එකට දානවා. නමුත් දැන් මේකේ හීල් එකක් තියෙනවනේ. එතකොට මට දවස් මොකද ෆෙස්ටිවල් එක සෙලිබ්‍රේෂන්ස් 6 hours විතර තියෙනවා. ඒතකොට 6 hours මට මේ ස්ලිපර් එක දාගෙන වටේම දුවලා කලර්ස් වලින් ප්ලේ කරන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒක බැරි වෙයි කියලා හිතන නිසා මම මේ ස්ලිපර්ස් දෙකත් කාර් එකට මගේ පැකින් එකට දාගන්නවා. මොකද අද මම අනිවාර්යෙන් එක්ස්ට්‍රා ඩ්‍රෙස් එකක් අරගෙන යන්න වෙනවා. නැති වුණොත් කාර් එක සම්පූර්ණයෙන්ම ස්පොයිල් වෙනවා. ඒ නිසා මම එක්ස්ට්‍රා ඩ්‍රෙස් එකක් එක්ක මේ ස්ලිපර්ස් දෙකත් අරගෙන යන්නම් කියලා හිතුවා. දැන් ඉතින් මම කොහොමද මගේ මේකප් එක ඉවර කරලා මේ ඩ්‍රෙස් එක ඇඳගෙන මගේ හඩු එක කරගෙන හෝලි ෆෙස්ටිවල් එකට යන්නේ කියලා අපි බලමු. හරි මම දැන් මගේ ඩ්‍රෙසින් එක කම්ප්ලීට් කරා. මම කර්ල්ස් දාගත්තා. මොකද මේ දවස්වල මගේ hair එක growth වෙනවා. එතකොට curls තමයි මගේ natural hair එක. ස්ටේප් කරගෙන ගියොත් ටික වෙලාවකින් මගේ curls ටික මුරින් එබිලා බලන්න වෙනවා. ඒ නිසා මම curl කරගත්තා. එතකොට ඒක මගේ natural hair එක එළියට ආවා. වෙලාව යනකොට ඒක මොකක් හරි වුණාත් ඉතින් ප්‍රශ්නයක් නැති නිසා මම මේ විදිහට hair එක දාගත්තා. මේ dress එකට මෙන්න හොඳයි කියලා මට හිතුණ නිසා and accessories මම කලින් කරපු earrings
මෙන්න මේ earrings තමයි මේකට ගැලපෙන නිසා මම දැම්මේ. and this bangles මේක මම ගොඩක් ආසයි මේක රාජස්ථාන් වලින් ගත්තේ. so මේක ඕනම dress color එකකට ethnic dress color එකකට දාන්න පුළුවන්. ඒ වගේම jeans වගේ short kurtis වගේ දානකොට මේක single bangle එකක් දාන්න පුළුවන්. මම මේ set එක අද දාගත්තා. go nice. watch එක. so මේ shawl එකේ colors වැදුනත් මට ඒක wash කරලා ආයෙ reuse කරන්න පුළුවන් නිසා මම මේ shawl එක දාගත්තා and pink pant එකත් එක්ක. and yes I'm ready to go. අද මාත් එක්ක guest appearance කරන්න කෙනෙක් ඉන්නවා. හමුත් එක්ක ඉන්නවා. so we are ready to go Holi festival.